ඔයාට ඩිවෝස් වෙන්න ඕන වෙලා එයා ඩිවෝස් එක දෙන්න බෑ කිව්වොත් මොකද්ද කරන්න පුළුවන්? ලංකාවේ නීතියට අනුව ඩිවෝස් එක ගන්න පුළුවන් කරුණු තුනක් තියෙනවා. ඒකෙන් එකක් හරි එයා කැඩුවා කියලා ඔයා ඔප්පු කරලා පෙන්වන්න ඕන. පළවෙනි එක අනාචාරයේ හැසිරීම. දෙවෙනි එක ද්වේෂසාගත අතහැර යාම. තුන්වෙනි එක බඳින වෙලාවේ ශාරීරික දුබලතාවයක් තියෙන බව නොදැන්වීම. යන කරුණු තුනෙන් එකක් ඔයා හරියටම ඔප්පු කරොත් එයා ඩිවෝස් එක දෙන්න කැමති නැති වුණත් ඔයාට ඩිවෝස් එක ගන්න පුළුවන්. ඔයාගේ වයිෆ් ඔයත් එක්ක එක කාමරේ එක දිගටම ඉන්නේ නැති එක ඩිවෝස් එක ගන්න හේතුවක්ද? ඔව්. එක ගෙදර එකට ජීවත් වුණත් ඔයත් එක්ක යහන්ගත වෙන්නේ නැත්තම් ඒක ඔප්පු කරලා අනුමිත ද්වේෂසාගත අතහැරීම යටතේ දිසාධිකරණේ නඩු පවරලා ඔයාට දික්කසාදය ලබා ගන්න පුළුවන්. ඔයාගේ ආදරවන්තයා විවාහය ලියාපදිංචි කරලා ඔයාව එයාගේ ගෙදරට ගෙනියන එක මගහරිනවා නම් ඔයාට පුළුවන් අනුමිත ද්වේෂසාගත අතහැරීම යටතේ දිසාධිකරණේ නඩු පවරලා දික්කසාදය ලබා ගන්න. ඒ විතරක් නෙවෙයි ඔයාගේ හස්බන්ඩ් හරි වයිෆ් හරි ඔයාට කරදර කරලා ඔයාව ගෙදරින් පන්නන්න හදනවා නම් ඔයා එකට ඉන්න එක ප්‍රතික්ෂේප කරනවා නම් ඔයාව නඩත්තු කරන එක මගහරිනවා නම් ඔයාට පුළුවන් මේ එක කරුණ මත අනුමිත ද්වේෂසාගත අතහැරීම යටතේ දිසාධිකරණේ නඩු පවරලා දික්කසාදය ලබා ගන්න. ඔයාට දික්කසාදය ලැබුණු ගමන් බඳින්න පුළුවන්ද? බෑ. දික්කසාද නඩුවකදී ඉස්සලම ලැබෙන්නේ නයිසයි කියලා දෙයක් විතරයි. ඒක දික්කසාදයම නෙවෙයි. මේක දික්කසාද නඩුවකදී දෙන తాවකාලික තීන්දුවක් විතරයි. ඔයා දික්කසාද නඩුවක් දාලා නයිසයි ආඥාව ලැබුණ ගමන් ඔයාට වෙන කසාදයක් කරගන්න බෑ. ඔයා තව මාස 3ක් ඉවසන්නම වෙනවා. මේ නයිසයි ආඥාව නිකුත් කරලා මාස 3ක් ඇතුළත ඒක ස්ථිර කරනවා. ඊට පස්සේ ඔයාට Taman කැමති ඕනම කෙනෙක් බඳින්න පුළුවන්. වයිෆ් හස්බන්ඩ්ව දාලා ගියොත් හස්බන්ඩ් වයිෆ්ට නඩත්තු ගෙවන්න ඕනද? මේකට දෙපැත්තක් තියෙනවා. ලංකාවේ නීතිය අනුව වයිෆ් ගෙදරින් ගිහිල්ලා අනාචාරය හැසිරුණොත් හස්බන්ඩ් නඩත්තු ගෙවන්න ඕන නැහැ. හැබැයි හස්බන්ඩ්ගේ හිරියර නිසා වයිෆ් ගෙදරින් ගියොත් දික්කසාද වෙනකම් වයිෆ්ට නඩත්තු ගෙවන්න ඕන. මේ නඩත්තු දීමනාව ගන්න දික්කසාද වෙන්න ඉස්සෙල්ලා වයිෆ් හස්බන්ඩ්ට විරුද්ධව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරලා නඩත්තු දෙන්න කියලා ඉල්ලීමක් කරන්න ඕන. උසාවියක් නැතුව නඩත්තු ගෙවන්න පුළුවන්ද? ඔව් පුළුවන්. කාට හරි වැඩ වැඩි නම් එයාට මාස ගානේ උසාවි ගිහින් නඩත්තු ගෙවන්න අමාරු නම් වෙන විදියකට නඩත්තු ගෙවන්න පුළුවන් කියලා නඩත්තු පනතේ කියලා තියෙනවා. එහෙම වුණනම් උසාවියට ගිහින් ඔයාගේ අමාරුකම කියලා අදාළ නඩත්තු මුදල තැපැල් කන්තෝරුවකට හරි බැංකුවකට හරි මාස්පතා දාන්න ඉල්ල ගන්න පුළුවන්. හැබැයි මේකත් හරියට වෙලාවට දැම්මේ නැත්නම් ඔයාට විරුද්ධව වරෙන්තු නිකුත් කරලා අත්අඩංගුවට අරන් දඬුවම් කරන්න පුළුවන්. ඔයාට හස්බන්ඩ් හැමදාම බීගන ඇවිත් ගහනවද? ඔයා වැඩ කරන තැනට ඇවිත් කරදර කරනවද? ටෙලිෆෝන් කරලා ඔයාට නරක වචනෙන් බනිනවද? එහෙමනම් ඉක්මනටම පොලිසියට ගිහින් පැමිණිලි කරන්න. ඔයාට 2005 ගෘහස්ත හිංසන ආක්ෂාපනත යටතේ එයාට විරුද්ධව උසාවි ගිහින් මේ කරදර නවත්තන්න කියලා අතුරු තහනම් නියෝගයක් ගන්න පුළුවන්. හස්බන්ඩ් විතරක් නෙවෙයි වයිෆ් මේ විදියට කරදර කරනවා නම් එයාට විරුද්ධවත් මේ විදියට උසාවි යන්න පුළුවන්. හැබැයි කවුරු හරි කෙනෙක් උසාවියෙන් ලබා ගන්නා මේ අතුරු තහනම් නියෝගය කඩ කරලා තවත් වයිෆ්ට හරි හස්බන්ඩ්ට හරි කරදර කරොත් උසාවි නියෝගය කඩ කිරීම නිසා උසාවියට අපහාස කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට අරගෙන දඩ නියම කරලා බන්ධනාගාරගත කරන්න පුළුවන්. ඔයාට පොලිසියට යන්න නැතුව කෙලින්ම Tamanගේ නීතිඥවරයා මාර්ගයෙන් උසාවි යන්නත් පුළුවන්. පෞද්ගලික පැමිණිල්ලක් හැටියට නඩු දාලා අතුරු තහනම් නියෝගයක් ගන්න පුළුවන්. මේ වගේ දේවල් දැනගන්න ලෝවිත් මහින්ද ෆලෝ කරන්න.